පුංචි බාධා කිරීමක් කරන්න ඕනේ. දැන් ගොඩක් අය කියන ඔබ වහන්සේගේ මේ දේශනා විලාශය හරි වෙනස්. කතා බහ කරන දේවල් පිළිබඳව ටිකක් වෙනස් විදිහක උච්චාරණයක් ඔබ වහන්සේට තියෙන්නේ. වෙනස් විදිහ දැක්මක් ඔබ වහන්සේට තියෙන්නේ කියලා. කොහොමද මේ වාක් කෞශල්‍ය හදාගත්තේ? මේ විලාශය කොහොමද හදාගත්තේ? ඒක ස්වභාවයෙන්ම ඔබ වහන්සේට පිටලා තියෙන දෙයක්ද? අර ෆොටෝ එකක් වුණත් ලස්සන රැන්ඩම් කියනව නේද? අනුත්සාහකව කෙරෙන දේවල් අර ජීවිත පරිඥානයත් එක්ක ගලපනකොට ඒක හරි ආකර්ශනීයයි. පොඩි කාරණයක් කියන්න බැරි වුණා. මේක අරුමයක් නෙමෙයි මගේ වාග් විලාසය. එකේ පන්තියේ ඉඳන් 13 පන්තියට යනකම් මම තමයි පිරිවෙන් කතික තරඟවල පළවෙනියා. එහෙමයි. එතකොට ඒ මුකරිකම සහ කතිකත්වය නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේ නමකට තියෙන්න ඕනේ. විශේෂයෙන්ම දේශකයාණන් වහන්සේ නමක් විදිහට මේක ප්‍රාතිහාර්යයක්නේ. දේශනා ප්‍රාතිහාර්ය. මිනිස්සුන්ගේ සිත් ඇද බැඳ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි ඔය විඥාවක් පෙන්නලා. එහෙමයි. තව එකක් තමයි ඔය තමන්ගේ තියෙන බාහිර හැකියාවක් පෙන්නලා ඒ සේරම යට කරගෙන යනවා පින්නතුනි දේශනා ප්‍රාතිහාර්යයට. තථාගතයන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය නොතිබෙන්න 62ක් මිත්‍යා මතවලින් ගහන වෙච්ච ඒ ඉන්දියාව මුළු ලෝකෙම මේක වැළඳගත්තේ ඇයි? මූලිකව කියන කරුණු මිනිස්සුන්ට බොහොම සරලව තේරුම් යන්ට තථාගතයන් වහන්සේගේ තිබ්බ දේශනා විලාස ක්‍රම අතරින් උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා හැටියට භික්ෂුන් වහන්සේලා වන අපිට හදාගන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් අනුත්සාහක වෙනවා නම් ඒක හරි අපූර්වයි. අල්ප මාත්‍රයක් හෝ වේවා අප්‍රමාණ කරුණාවකින් මේ කාරණා කියනවනම් එහෙමයි. අයකට අර කියන්නේ අවංකකම කියන එක තියෙන්න ඕනේ. ඕක හදාගත්තේ කොහොමද? මිනිස්සු ගොඩක් අහනවානේ නේ හාමුදුරු බණ කියන්න සල්ලි ගන්නවා කියලානේ. එහෙමයි. මම කවදාවත් ධර්මදේශනාවකට මිලක් නියම කරලා නැහැ. එතකොට කියයි ඒක නොගත්තට වාහනේ හයර් එක ගන්නවන්නේ කියලා. නෑ මිනිස්සු එහෙමයි. එහෙමයි. අපි තමයි කියන්නේ දුර බලලා අපේ රියදුරු මහත්තයා කියන්නේ ඒකට ගැළපෙන ප්‍රමාණයක් දෙන්න කියලා. ඒකට උචිත මුදලක් නියම කරන්න. එතකොට මේ මිනිස්සු දැනගන්න ඕන කාරණා මේ ලාභ පුද්ගලික ලාභ ප්‍රයෝජන මත ධර්මදේශනා නොකිරීම එකාතක ආශ්චර්යයක්. මේක මිනිස්සු වැළඳ ගැනීම. මොකද මිනිස්සු බලනව හැම වෙලේම රහාමුදුරු උසාවිවල නඩු කතා කරන්න ලෝයස්ලා අරගෙන යන්නේ. එහෙමයි. සල්ලි දීලා ලෝය කෙනෙක් ගන්නවා. නඩුව කතා කරලා ඉවරුනාට පස්සේ ඒක ඉවරයි නැතනේ. එතන ඉවරයි. බණ කියන ඒවා එහෙම වෙලා බෑ. ඒක අර හාමුදුරු කෙනෙක් සල්ලි දීලා අරගෙන ගිහිල්ලා බණක් කියවනවා ඒක සමානයි අර ලෝය කෙනෙක් අරගෙන ගිහිල්ලා නඩුව කතා කරලා යන එකට. එහෙම බෑ. දේශනාව ඉවර වුණාම මිනිස්සුන්ට හිතන්න තියෙන්න ඕනේ ඇත්ත නෙමේ හාමුදුරුවෝ කීවේ. බොහොම සරලයි මේවා. මේ ලොකුවට බැරෑරුම්ම හිතන්න තේරුම් ගන්න ඕනේව නෙමේ. මිනිස්සුන්ට අපි කරන වැරද්ද විදිහට පෙන්නලා දෙන්න පුළුවන් නම් උදාහරණයක් විදිහට මම නිරන්තරයෙන් සමාජගත කරන කාරණයක් තමයි වචනයේ සංවරකම තියෙන්න ඕනේ. එහෙමයි. බුදුහාමුදුරුවෝ අර උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. ඔය පුරුදු වෙන්න ඕන ජීවිතේ කිසි කෙනෙකුට තෝවත් නොකිය ඉන්න. හරි සරලයි. මිනිස්සෙකුට දැන් බලයි මේවත් එක්ක කොහොමද නිවන් දකින්නේ කියලා. එහෙමයි පහන්තර. මේවත් එක්ක තමයි නිවන් දකින්න පුළුවන්. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් නේ අර
ව්‍යාපාදය කියලා කියන්නේ. ව්‍යාපාදය නඩත්තු වෙන තරමක් නඩත්තු වෙන්නේ වෛරයයි ද්වේෂයයි ක්‍රෝධයයි එක්ක. වෛරය ක්‍රෝධය දේශය පටන්ගණ්ඩ වගෙවල් වලින් පටන්ගන්නේ වනේ. මූලිකම වචනයක් තමයි ඔය තෝ කියලා කියන එක. එහෙමයි. ඔය කෙනෙකුට කේන්තියන්නේ තෝ කියලා බැන්නහමද ඔයා කියලා බැන්නහමද? තෝ කියලා බැන්න. තෝ කියලා බැන්න. තෝ කියන එක නොකිය හිටපුහම ඔයා කිව්වට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ කේන්තියන්න. එතකොට ව්‍යාපාදයේ ඇතිවෙන පැහැදිලිද වචනේ තියෙන බරපතලකම? වචනේ තමයි අර සීලය කියන එක කොහොමත් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. නමුත් පින්නතුන් පුරුදු වෙන්න ඕනේ. කටක් කැරලා වචනයක් කියන්න කලින් දෙපාරකට වැඩියෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි අපේ හාමුදුරනේ. ඒ තුලින් ඕන තරම් හිත රිදීම් ඇති වෙන්න පුළුවන්.